හෙලෝ ගයිස් කොහොමද ඔයාලා එකතු වෙලා ඉන්නේ සින්ඩිකේට් රෝල් ප්ලේ එකේ දෙන සෙකන්ඩ් වීඩියෝ එකත් එක්ක මීට කලින් මම වීඩියෝ එකක් දැම්මා මේ ගැන මේ අපේ ෆයිල්ස් කොහොමද දාගන්නේ ගේම් එක හරියට ඩවුන්ලෝඩ් කරගන්නේ ටික කොහොමද කියලා දැන් මේක ඩවුන්ලෝඩ් කරගත්තට ගොඩාක් කට්ටිය දන්නේ නැහැ මේ කොහොමද එන්නේ කියලා සමහර කට්ටිය එයාපෝට් එකේ ඇවිල්ලා එතනින් එහාට එන්න දන්නේ නැහැ ඉතින් ඒක ගැන වීඩියෝ එකක් තමයි අද මම අරන් ආවේ දිගට වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාන්න මේ වගේ තවත් ඉස්සරහට ඔයාලට මේ අපේ සර්වර් එකේ දැනගන්න වටින දේවල් ඉස්සරහට එනවා. එහෙනම් අපි ආ වීඩියෝ එකට. හරි guys ඔයාලා අපේ කලින් වීඩියෝ එක බලපු එක්කෙනා අනිවාර්යෙන් දන්නවා මෙතන නිකන් කොහොමද ගේම් එක හදාගන්නේ කියලා. ඔය මට ලෝඩින් පෙන්නන තැන ඔයාලා හරියට හදාගත්තා නම් මේ අර සින්ඩිකේට් රෝල් ප්ලේ සර්වර් එලයිරක් ශ්‍රී ලංකා version 2 කියලා තියෙයි. ඊට ක්ලික් කරාට පස්සේ මෙතන අලුත් account එකකින් මම යන්නේ දැන්. ඔයාලට පෙන්නන්න මුලින් ඉඳන්ම කොහොමද යන්නේ කියලා. ඉතින් මෙතනින් connect දුන්නාම ගේම් එකට මෙහෙම ඇතුළට යනවා. එතන තප්පර 10ක් 15ක් විතර ලෝඩ් වෙන්න තියෙන්නේ. ඉතරත් නැතුවද. ඉතින් මේ විදිහට ඇතුළට ගියාට පස්සේ ඔයාලට එනවා ලොගින් පැනල් එකක්. ඔන්න ඔය විදිහට රෙජිස්ටර් වෙන්න එනවා. දැන් ඔයාලට ඊට පස්සේ මෙතන රෙජිස්ටර් වෙන්න පාස්වර්ඩ් එකක් ගහන්න ඕන. හරි මම රෙජිස්ටර් දීලා ඒක මේන්ට කරවුවා. හරිද? ඊට පස්සේ අයි පාරක් ඔයාලට කියන මෙතනින් ඒ පාස්වර්ඩ් එකම රිපීට් කරන්න කියලා. ඒ පාස්වර්ඩ් එකම රිපීට් කරන්න ඔයාලා මෙතනම. හරි ඊට පස්සේ එතන ඉන්න සබ්මිට් එක ක්ලික් කරුවාට පස්සේ ඔයාලා මේ වගේ පැනල් එකකට එනවා. ඊට පස්සේ මුලින්ම තියෙනවා ජෙන්ඩර් කියලා. කො රෙජිස්ට්‍රේෂන් එකේ උඩින්ම අන්න ඒක ඕක සිලෙක්ට් දීලා ඔයා මේල් කෙනෙක් නම් ඒ කියන ෆීමේල් කෙනෙක් වුණත් ෆීමේල් කැරක්ටර් එකක් කරන්න පුළුවන් එහෙම අවුලක් නැහැ. ඒ කියන්නේ RP එකට ඒක කරන්නේ. ඉතින් මෙතන මම මේල් දෙනවා. ඊට පස්සේ ඒජ් එකට යන්න ඕන. ඒජ් එක මම දෙනවා දැනට 30ක් නිකම් වීඩියෝ එකට විතරයි. ඊට පස්සේ ස්කින් එකක් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ගර්ල් ස්කින්ද බෝයි ස්කින්ද ඔක්කොම තියෙනවා. මම නිකම්ම රැන්ඩම් එකක් දානවා. මේ 4 තියෙනවා. පේනවද? ඊට පස්සේ 3 මේක මට මේක සෙට් එක කන්ෆර්ම් කරගමු. කන්ෆර්ම් කරාට පස්සේ ඔන්න ඔය විදිහට ටිකක් කළා ඉඳලා ඔයාව එයාපෝට් එකකින් ලෝඩ් වෙනවා. මෙන්න තව අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා මෙතන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන් එන්න. මේ මෙතන පේනවා ওই ආපු ගමන් මෙතන තියෙනවා රෙන්ටල් වෙහිකල් කියලා. අන්න එතෙන් ගිහලා මෙන්න මේ ඉරිත එක තියෙනවා නේද මැප් එක වල. අන්න එකකින් එන්නේ කොබලා මෙතන වාහනේ බලලා යස් දෙන්න ඕන. ඔයාලට කාර් එක ගන්න බෑ. ඒ කාර් එක ගන්න VIP තියෙන්න ඕන. ඔයාලට VIP buy කරන්න නම් අපේ සර්වර් එකට ස්පොන්සර් කරලා එහෙම කරලා මේව කරන්න පුළුවන්. තව ලේසි දෙයක් තියෙනවා. මෙන්න මේ මැප් එක බලපුවම මගේ ෆයිල් අර මම දීලා තියෙන ෆයිල් එක දාගෙන ඉන්නා නම් අනිවාර්යයෙන් මේ විදිහට අංක පේනවා. අන්න ඒ අංකත් එක තමයි ඔයාලා වැඩේ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔයාලට ලේසි වෙන්න අංක පුළුවන්. ඒ කියන්නේ යාළුවොත් එක්ක කතා කරනවා නම් අන්න ඒ විදිහට මෙන්න මේ අංකෙට එන්න කියලා එන්න තියෙන්නේ. හරිද? හරි දැන් අතරින් බයික් එක ගත්ත ගමන් ඔයාලට මම යන්න තියෙන පාර පෙන්නන්න. අර එහෙම බයික් එක ගත්තේ මම. හරිද? මං ස්පීඩ් එකට පෙන්නන්නම්. මෙන්න මේ පැත්තට ගියා. මෙන්න මෙහෙම ගියා. මෙන්න මෙතන මේ පාරෙමුත් දාලා වට යන්න පුළුවන්. මම මේ පාරේ දාලා යන්න මේක වැඩන්නේ. මෙහෙම වටයක් යන්න ඕන. මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තේ ඔයා පොඩ්ඩක් මේ මැප් එක බලපුවම පේනවා මෙතන ලොකුවට පාරවල් දෙලා තියෙන්නේ හයිවේ දෙකක් වගේ. අන්න ඒ පාරට තමයි සෙට් කරගන්න ඕන. මම හයිවේ එකට දාලා හයිවේ කොහොමද? ඒක තමයි කොහොමද? අස්සේ ගාන්නේ. මෙන්න මේ විදිහට දාලා යන්න දෙන්නේ. හරි මෙන්න මේ පැත්තේ තමයි මිනිස්සු ගොඩක්ම සැරිසරලා කියන ගැවසෙන්නේ. මොකද කිව්වොත් මේක තමයි MD එක මේ කියද්දිම දෙතන එක්කෙනෙක් ඉන්නවා. අර ඉස්සරහත් බයික් යනවා. වෙලා දැන් කට්ටිය ඇති දැන් සර්වර් එකේ දැන් ඉන්න 29ක් පේනවා ඇති මේ ඉන්න අපේ ප්ලේයර්ස්ලා කට්ටිය තමයි. ඔයාලට ආපු පාර හිතා ගන්න බැයි නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඔක්කොම පබ්ලික් ප්ලේසස් වල මේ මැප් එකේ ID ටික
මෙඩිකල් ඩිපාර්ට්මන්ට් පොලිස් මේ තව මේක මොකද්ද මොනවද සිටි හෝල් එක තමයි අවශ්‍යම කරන දේ. ඒකෙන් තමයි අපිට ජොබ් ගන්නයි නැෂනල් ID එක නැත්තම් කිසිම දෙයක් කරගන්න බෑ. අපි යන් දැන් එතෙන්ට එතනත් මම ID එක දාලා තියන්නම්. නැත්තම් ওই මැප් එකේ මේ වීඩියෝ කොටින් දාලා තියන්නම්. එතකොට ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මගේ ෆයිල් එක අනිවාර්යෙන් දාගන්න. එතකොට තවත් ලේසි. එක්ක guys මං කියව විදිහට මේක ඕනෙත් නෑ map ID ඔයාලට පෙන්වන්න ඕනෙත් නෑ. මේ ඔයාලා GPS එකක් ගත්තා නම් ඔයාලට ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන්. ඔක්කොම කලින් මේකට ඇවිල්ලා ඉන්න ඕන. මොනවද ඒ කරන්නත් කලින් සිටි හෝල් එකට ගිහලා එන්න කොබන්න ඕන. එන්න කොබලා මෙතනින් ඔයාලට බයි ලෙවල් කියලා ගහපුවාම ඒක ගැහුවොත් එහෙම ඔයාලට මේ විදිහට ලෙවල් එකට ගන්න පුළුවන්. දැන් මං එකේ ඉන්නේ මොකද ඒක මාළුත් එවන්ට හදාගෙන ආවේ. මේ පේනවනේ එකේ මෙතන 3 කෙනෙක් ඉන්නවා, 2 ඉන්නවා, 3 එයාගේ මෙන්න 4 ඉන්නවා, 5 ඉන්නවා. අන්න ඒ වගේ ලෙවල් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙතන එන්නේ කොබලා නැෂනල් ID කියන එක දුන්නාම ඔයාලට ඩොලර් 100ක් දීලා නැෂනල් ID එක හදා ගන්න පුළුවන්. හරිම නැෂනල් ID එකක් දැන් හදාගත්තා. ඊට පස්සේ අනිවාර්යෙන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතන තියෙන එක ගහන්න ඕන. මම මෙතන පේනවා මේ press Alera jobs. යන්න ඒ විදිහට ගහ ගන්න ඕන. මේක ඔක්කොම වැඩ කරන්නේ Alera command වලින්. ඒක ඔයාලට කරන්න පුළුවන් construction job එක විතරයි දැනට. ඔයාලා ඊට පස්සේ ඒක දාගන්න ඉවරලා මම යන්න ඕන දැනත් පෙන්නන්නම්. ඔයාලා අලුත් කට්ටිය හින්දා මේ මම වන්නම් කියන්නේ අනිවාර්යෙන් GPS එක කරගන්න. මම මුලින්ම GPS එක ගන්න දැන පෙන්නන්නම්. එතන ඉඳන් ඒක දාගත්තා නම් ඔයාලට හැමතැනම ඔයාලට මේ ජොබ් මොකක් හරි කඩේකට යන්න ඕන එක දිනනවා. ඔයාලට කොහේ හරි ජෙනරල් ලොකේෂන් එකකට MDද PDද මැකැනික්ද ඕන තැනකට යන්න ඕන නම් ඒක දිනනවා. අම්මට වාහනේ නැති වුණා. පයින් යන් දැන් තාලයක් කියන්නේ මම රමතුමා කියන්නේ මේක රින්ඩර් යනවා නම් කප්පටිය හදලා නැතිනම් අපි දැස්සොත් එහෙම නැගලා හිටියොත් දෙන්නේ නැහැ. මොකද ඉවන්න රින්ඩර් වාහනම් පට්ටිය පාර වල දාලා යනවා. ඒකත් තේරෙන කරදරයි. පාර වල වාහන දාලා කියන කරදරයි හින්දා මේ හරි කොහොම හරි මෙන්න මෙතෙන්ට තමයි එන්න ඕන. මෙන්න මේක තමයි ප්ලේස් එක. මෙතන තියෙනවා ෆෝන් ස්ටෝර් කියලා. මෙතන ඉඳන් ගන්න පුළුවන් 15 Pro Max SIM එකක් ගන්න පුළුවන්, data card ගන්න පුළුවන්, walkie talkie අර ගන්න පුළුවන්. ඔයාලා යාළුවෙක් එක්ක walkie join වෙලා කතා කරන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා තැලීරක් ස්ටෝර් කියලා ගන්න ඕන. ටෝර් නෙමෙයි සමාවෙන්න ස්ටෝර්. ඒක ගැහුවට පස්සේ මෙතන තියෙනවා SIM card තියෙනවා, data card තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. GPS system එක අනිවාර්යයෙන්ම ගන්න රුපියල් 500යි. ඊට පස්සේ ඔයාලට යාළුවොත් එක්ක කතා කරන්න එහෙම පුළුවන්. ෆෝන් එකක් ගත්තා නම් ඒකත් 2500යි. මම මොකුත් ගන්න යන්නේ නැහැ. මම ඔයාලට දැනට GPS system විතරයි අරන් පෙන්නන්නේ. GPS system එක ගත්තට පස්සේ මෙන්න මේ ඉරිදේ කොබලා එච් එක ඔබන්න. එච් එක ඔබවහම මෙතන ඔක්කොම එනවා. ඔයාලට ෆෝන් එක තියෙනවා ඒක ගන්න පුළුවන්. vehicles තියෙනවා වාහනයක් ගන්න පුළුවන්. ඔයාලට දැන් maps නේ බලා ගන්න ඕනේ. එහෙනම් maps එක ක්ලික් කරන්න. එතන තියෙනවා මෙතන job locations තියෙනවා වෙනවනේ. දැන් මම අද construction job එක දාගත්තා. මෙන්න මේ විදිහට construction job එකේ එබුවා. අන්න අතන map එකේ වෙනවනේ රතු පාට මාක් එකක්. ඔය මම රවුන්ඩ් කරලා පෙන්නන්නම්. ඔය මාක් එකට යන්න ඕන. හරිද? ඔය පේන අර පැත්තේ මාක් එකක් තියෙනවා. දැන් මේ පැත්තට ඔන්න ඔය විදිහට හැම එකම ලොකේෂන්ස් තියෙනවා GPS එකේ. ඔන්න මම දැන් ලොකේෂන් එක පෙන්නපු තැනට ආවා. මෙන්න මේක තමයි ලොකේෂන් එක. ඔයාලා ගේම් එකට ආපු ගමන් වගේ මේ ජොබ් එක තමයි කරන්න ඕනම ජොබ් එක. මේකෙන් තමයි මේ අලුත් කට්ටියට සල්ලි හොයන්න ලේසි. මුලින්ම මෙන්න මෙතෙන්ට ගියා. ඔය ඊට දෙක ඔබලා එන්න එක බන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මෙහා මෙහෙම ගහනවා. ඊට පස්සේ ආයෙ පාරක් මෙන්න මෙහෙම හැරිලා ගිහිල්ලා මම දැන් හිතනවා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මේක ගැන මේ මොනවා ගැනද මේ ලොකේෂන් හොයාගන්න එක ගැන කිසි ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. මොකද කිව්වොත් දැන් මම ඔයාලට පෙන්නලා තියෙන්නේ අන්න කප්පන් ගියා. මේ GPS එකෙන් කොහොමද තැන් හොයාගෙන යන්නේ කියලා ඔක්කොම කියලා දීලා තියෙන්නේ. ඊළඟට ඔයාලට මොනවා හරි දෙයක් ගන්න ඕන නම් කෑම ගන්න ඕන නම් ඔයාලට බොණ්ඩ එහෙම කරන්න පුළුවන්. ඒ වගේ මේ මෙතන තමයි මෝල් එක තියෙන්නේ. සිටි මෝල් එක. මෙතන හැම කඩයක්ම වගේ තියෙනවා. දැන් මම ඔයාලට ඇඳුම් මාරු කරන එක පෙන්නන්නම්. මෙන්න මෙතෙන්ට ළඟට ගිහිල්ලා දැන් මම මේ කඩේකට ඇඳුම් කඩේට විතරයි යන්නේ. නැත්නම් වීඩියෝ එක දිග් වෙනවා. අද සෑහෙන වීඩියෝ දිගයි. ඔන්න ඔය විදිහට බයි ගහනවා. ඊට පස්සේ උතන දෙනවා clothes, glasses, මේ mask, hat ඔක්කොම දාගන්න තියෙනවා. දැන් මම clothes විතරක් දැනට පෙන්නන්නම්. මේ විදිහට ලස්සන ඇඳුම් ගොඩක් තියෙනවා. females ද male ද කියලා නෑ ඔක්කොම වගේ තියෙනවා. මම දැන් මොකක් හරි හොඳ ඇඳුමක් බලන්නම්.
මම දැන් මේ වගේ එකක් දැනට නිකමට දාගන්නවා. හරි මේ දෙකම ඔබ දාගත්තට පස්සේ ඔයාලට යන්න පුළුවන්. හරි බොයිස් ඊට පස්සේ මේ ඔයාලට දැන් මම පෙන්වන්න යන්නේ වාහනයක් ගන්න විදිය. මුලින්ම අර විදිහටම ගියා. ඔයාලට මේ GPS එක ගන්න පුළුවන් නම් ඇලේට ලොකේට් උත් ගහලා අතරින් එච් එකෙන් ගත්තා නම් ඔයාලට තවත් ලේසි කමාන්ඩ් එකක් ගන්න දෙයක් නැහැ. ඔන්න ලොකේට් ගැහුවා. ඊට පස්සේ යන්න තියෙන්නේ ජෙනරල් ලොකේෂන්ස්. ඊට පස්සේ ඔයාලට පෙන්වනවා මෙතන කාර් ඩීලර්ෂිප් කියලා තුන්වෙනියට තියෙනවා. අන්න ඒකට යන්න ඕන. අන්න ඒකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති ඔය මාක් එකක් වැල්ලා තියෙනවා. ඒ මාක් එක පැත්තට යන්න ඕන. මම දැන් හොඳ බයික් එකක් අරගත්ත ඉක්මනට යන්න ඕන හින්දා හැමෝටම මෙහෙම බයික් ගන්න බෑ. මම මේ වීඩියෝ විතරයි මම බයික් එක අරගත්තේ. ඒකට ඉක්මනට ගිහලා පෙන්නන්න පුළුවන් හින්දා. එහෙනම් අපි පරිසරය හැප්පුණා සමා වෙන්න. හරි ඔන්න ඔය විදිහට අපි ආවා. දැන් ඊට පස්සේ එතනින්ම අපි වාහනේ නවත්තගමු. ඔතෙන්ට ගියාට පස්සේ මෙන්න මෙතෙන් තව ලොකේෂන් එකලා තියෙන්නේ. හරි. දැන් මෙතන තියෙනවා බයි වෙහිකල් කියලා එකක්. ඔතන ඔයාලට කමාන්ඩ් ඔක්කොම ටික පේනවා ළඟට ගියාම. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට ගන්න පුළුවන්. දැන් එතන බයි වෙහිකල් කියම් පේනවා ඔයාලට මේ ෆාජ්ජෝ කියලා නම් මනම් එක වාහන තියෙනවා. FCR, RZR, LG, Blade, Ranch ඔක්කොම වගේ තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මේ සැන්චස් කියන එක තමයි ගන්නේ. ලාබයි බයික් එකක් සැන්චස් කියන්නේ. මම දැන් සැන්චස් එකක් අරන් පෙන්නන්නම්. හරි ඔන්න ඔය විදිහට මේ මම සල්ලි ටිකක් දාගත්තා. හැමෝටම බෑ ඉතින් මේක දාගන්න. මේ වීඩියෝ විතරයි දාගන්නේ. ඔන්න ඔය විදිහට මේ බයි වෙහිකල් එක ගැහුවට පස්සේ මම දැන් මෙතන සැන්චස් කියන එක ගන්නවා. ඊට පස්සේ මේ ඔතනින් ඇලගේරක් VST කියලා ගහන්න ඕන. ඊට පස්සේ ඔතන සැන්චස් කියලා තියෙනවා. ඔන්න මේ විදිහට මේක සිලෙක්ට් කරගෙන ගන්න පුළුවන්. පේනවනේ ඔන්න අපේ බයික් එක ආවා. දැන් ඒක නැගලා N එක බන්න ඕන. N එක බල එන්ජින් කියන එක දුන්නාම වාහනේ ස්ටාර්ට් වෙනවා. දැන් ඔයාලට ඕන තැනකට මේ විදිහට යන්න පුළුවන්. හරි මම ආයේ MD එකටම ආවා. MD එකට ආවට පස්සේ ඔයාලට දැන් මේ වාහනේ මේ පැත්තෙන් ඔයාලා හැමතිස්සෙම VST ගහලා අර හැරියට යන්න ඕන. ඒ කියන්නේ ඔයාලට බෑ හැමතිස්සෙම අර ඩීලර්ෂිප් එකට ගිහලා වාහනේ ගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ගියා ඇලයිර පාක් කියලා ගහන්න. එතකොට පේනවනේ මෙන්න මේ විදිහට වාහනේ පාක් වෙනවා. ටිකක් වෙලා යනවා ඒ වාහනෙන්න. එතන මේ R1 එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට වාහනේ පාක් වුණා පේනවනේ. ඒ ටික තමයි ඔයාලට වාහනයක් බයි කරලා කරන්න තියෙන්නේ. ඔයාලට සල්ලි එකතු කරනවා වාහනයක් බයි කරනවා. ඒක තමයි ඔයාලට වාහන ගැන තියෙන ටියුටෝරියල් එක තියෙන්නේ. ඊළඟට අපි යමු factions and gangs. ඒ කියන්නේ අපිට අර ජොබ් වලට අමතරව මේ ඒ කියන්නේ මෙතන ටික වෙන්නන්න. මෙතන එච් එක ඔබලා maps ගිහිල්ලා general locations නෙවෙයි job locations. මෙන්න මෙතන ජොබ් ටිකට අමතරව මීට වඩා හොඳ පඩියක් ගන්න පුළුවන් ජොබ්ස් තියෙනවා. ඒ කියන්නේ රජයේ රස්සා. මම ඔයාලට රජයේ රස්සා ටික දැන්ට පෙන්නන්න අපේ තියෙන factions කියලා ගහපුවාම පොලිස් ඩිපාර්ට්මන්ට් තියෙනවා, මෙඩිකල් ඩිපාර්ට්මන්ට් තියෙනවා, මෙකැනික් සර්විස් එක පොලිසියෙන් ඔයාලට වෙන දේ දන්නවා, මෙඩිකල් එකකුත් වෙන දේ දන්නවා. ඔයාලා ඩවුන් වුණාම ඔයාලා එකයි යනවා, ඊළ හොඳ කරනවා, බෙහෙත් දානවා, ඒ ටික තමයි. ඊට පස්සේ මෙකැනික් සර්විස් එක තියෙනවා. ඒකෙන් ඔයාලට වාහන මොඩිෆයි කරගන්න, කෑලි ගහගන්න, සේරම දේවල් ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්කයිලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ගෙයක් හදාගන්න. ඊට පස්සේ ගවර්න්මන්ට් එකේ සාමාන්‍ය විදියට ප්‍රෙසිඩන්ට්ලයි එයාගේ බොඩිගාර්ඩ්ලා ටිකක් ඉන්නවා. වින්ටේජ් කාර් ෂොප් කියන්නේ එන්න තියෙන මේ වෙහිකල් ෂොප් එකේ කියන්නේ ඇන්ටික් කාර්ස් තියෙන කියන පරණ දේවා අලුත් ලක්ෂරි ඒවා නෙමෙයි. ඒ ටික තමයි ෆැක්ෂන්ස් පැත්තෙන් බලද්දි තියෙන්නේ. ඊට පස්සේ අපිට ක්‍රිව්ස් තියෙනවා. ඒ කියන්නේ ගෑන්ග්ස් කියලා ගහපුවම එනවා. ක්‍රිව්ස් ඔය අපිට පේනවා උඩ තියෙන ස්පැනිෂ් ලෝඩ්ස්. ඒකේ මෙම්බර්ස්ලා 9ක් ඉන්නවා දැනට. සී සයිඩ් එකේ තියෙනවා මෙම්බර්ස්ලා 8ක් ඉන්නවා දැනට. අයි ඔෆ් ද මිඩ්නයිට් තියෙනවා මෙම්බර්ස්ලා 12ක් ඉන්නවා. රෙඩ් කිලර්ස් තියෙනවා මෙම්බර්ස්ලා 15ක් ඉන්නවා. ඔයාලට ගෑන් වල තියෙන කෙලින් මේ ගෑන්ග්ස් වල අයිඩියා එකක් නැත්තම් ඔයාලට 5MRP ගෑන් ෆයිට් එහෙම බලන්න පුළුවන්. දැන් මෙතන ගෑන් එකක් මේ දැන් අපේ මේ ගෑන් එක මේ බන්දර දාගෙන ඉන්න කට්ටිය ඔය රතු පාටින් ගෑන් එක කට්ටියක්.
අනිත් කට්ටිය බන්ධන ඕෆ් කරන් ඉන්නේ. මං හිතුණා ඔයාලට ඒක ගැන අදහසක් ඇති කියලා. දැන් කෙනෙක් කතා කරනවා, එයත් එක්ක කතා කරලා බලමු අපි. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු අපේ සින්ඩිකේට් මේ YouTube channel එකේ. subscribe කරලා like කරලා අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්න දිගටම මේ වගේ ඔයාලා තව දන්නේ නැති දේවල් තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. එච්චරයි අදට වීඩියෝ එක. එහෙනම් boys happy RP.